අනිලත්තු දකීසවරලු ICT කරන කෙනෙක් අනිවාර්යෙන් GIT කරන්න ඕනද? අහනවා මෙහෙමයි. හරිද? මම ගුරුවරයෙක් විදියට කිසිම තැනක GIT කියන එක්සෑම් එක වැඩක් නෑ. ඒක කරන්න එපා කියලා කියන්නේ නෑ සාමාන්‍යයෙන්. හරිද? ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි මේ මුළු ලංකාවෙම සමස්ත ජන විඥාණයට අදාළ ඊටාම සරල කාරණා ටිකක් තමයි GIT කියන එක්සෑම් එකෙන් අහන්නේ. ඒතකොට ඔයා එක්සෑම් එක කරන්න ඕනද නැද්ද කියලා අහන්න ඕනේ මගෙන් නෙමෙයි තමන්ගෙන් අහන්න ඕනේ. ඔයා හිතන්නකෝ දැන් ඔයා ඇවිල්ලා Microsoft Word කියන එක ඔයා නිකන් කාලා වතුර බීලා වගේ නම් ඉන්නේ. හරිද? ඔයාට Word Excel PowerPoint ඕන එකක් පුළුවන්. ඔයාට මේ ඉන්ටර්නෙට් ගැන මං ගන්නකොට ඔයාට hina යනවා නම් අයියෝ ඔයා ඕවද කියන්නේ ඊට වැඩිය අපි කරලා තියෙනවා කියලා හිතෙනවා නම් ඒතර ඔයාගේ දැනුම මට්ටම තියෙන්නේ GIT එක්සෑම් එකට සෑහෙන ඉස්සරයි. දැන් මම ළමයෙක් කාලේ මං එහෙමයි. හරිද? කොටිම මං වුණා නම් ඔයාගේ ඔය සෙමිනාර් එකේ මගේ සෙමිනාර් එකේ ඔයා ඉන්නා වගේ මං මෙහෙම එකක් අහන් ඉන්නේ නෑ. මේ ටික මං දන්නවා ඒ කාලේ. හරිද? අර එන්තෝසියස්ට්ලා කියලා කියන්නේ එහෙම ඉන්නවනේ. ඉතින් අත ඔයාලා අතරත් ඉන්නවා. මං දැකලා පට්ට වැඩෝ ඉන්නවා ළමයි. හරිද? එතකොට ප්‍රශ්නයක් තියෙනවානේ. ඔයාට ඕක ප්‍රූව් කරලා පෙන්නන්න මොකුත් සර්ටිෆිකේට් එකක් නැහැ නේ ඔයාගා. මම මේ ඔක්කොම දන්නවා. පෙන්නන්න දෙයක් නැහැ. ඔය GIT ලියන්න කියලා ලියලා පාස් වෙන්න. ඒකක් දාන්න. දැන් ඔයාට තියෙන පොඩි සර්ටිෆිකේට් එකක් නේ. ගවර්න්මන්ට් එකෙන් දීපු සර්ටිෆිකේට් එකක් නේ. ඒකට පොඩි වටිනාකමක් තියෙනවා. ඒ ලෙවල් සර්ටිෆිකේට් එකේ A3ක් වෙනවා වගේ සබ්ජෙක්ට් වලට කෙමිස්ට්‍රි ෆිසික්ස් නැත්තම් IT ඒ එහෙම එන්නේ නැහැ. එහෙම එකක් වටිනාකමක් ඕකට නැහැ. හරිද? ඒක බොරු කතාවක්. යම් වටිනාකමක් හම් වෙනවා. හරිද? ඔයා ගාව එහෙම සර්ටිෆිකේට් එකකුත් තියෙනවා නම් වෙන මොකක් හරි කරලා අපි හිතමු ඔයා ගවර්න්මන්ට් එකේ වෙන මොන හරි එක්සෑම් එකක් ලියලා පාස් වෙලා තියෙනවා. උදාහරණයක් O level IT ලියලා තියෙනවා. GIT කියන්නේ O level IT තරම් අමාරු ගන්න නෙමෙයි අතට. හරිද? IT කරු නැත්නම් තමයි වැදගත්. ඔයා A level IT ලියන්නයි ඉන්නේ 26. ඒක ඔයාට ෂුවර් එකක් එනවා. ආයේ මේක මේ මගුලක් අහන්න නැහැ A level IT කරපෙන්නේ. මේක නිකන් හරියට නිකන් නේද? දැන් ඔය කියන ඔයා ශිෂ්‍යත්ව ලියපුවම ශිෂ්‍යත්ව පාස් දානවා වගේ වැඩක්. රස්සාවට ගිහපුවම ඔයා ඩිග්‍රී එකක් තියනවද? A level පාස් වෙලා තියනවා කියලා අහනවා මිස මේ GIT එක්සෑම් එක ලියපු නැති හින්දා ඔයාව ගන්න නැහැ මල්ලි කියලා ඉවරලා රස්සාවලින් අයින් කරපු පිරිස මං හිතන්නේ නැහැ ලෝකේ ඉන්නවා කියලා. හරිද? හැබැයි අර තොරතුරු තාක්ෂණය කියන විෂය නියෝජනය කරන මිනිස්සෙක් විදිහට මම ඒක ඕනේ නැහැ කියලා කියන එක හරිය නෑනේ. ඒක නිසා මං කියන එක ඕනේ. අනිත් එක එක්සෑම් එකක් ලියලා පාස් වුණාම ඒකෙන් ඔයාට හොඳක් වෙනවා මිසක් අපි හිතමු ඔයා එක්සෑම් එක ලියලා ෆේල් වෙනවා. කාටවත් කියන්න නැතුව ඉන්නව සද්ද නැතුව. අවුලක් නැහැ. හරිද? ලියලා පාස් වුණොත් අර ආවොත් අලියෙක් කියලා කතාව දන්නවද? මට ඔක අමිල කිව්වේ හරිද? මේ රජතුමා ගාව හිටියලු මේ අලි. හරිද? අලි හිටියලු අලි. අලි ඇති කරන්න පුළුවන් මේ අවසර තියෙන රජතුමාට විතරයිලු ඒ කාලේ. දවසක් මේ අන්දරේට හිතනවලු අලියෙක් හදන්න ඕනේ කියලා. හරිද? අන්දරේ කල්පනා කරලු අරුගෙන් ගිහලා ඇහුවනම් හරි කියලා. හරිද? ඊට පස්සේ ගිහිල්ලා ඇහවලු මේ රජතුමා මේ අලියෙක් බැරිද ගන්න. රජතුමා බැලුවලු මූ විතරයි මගෙන් ඇවිල්ලා මෙහෙම එකක් ඇහුවේ. මූ මරු එකෙක් මූට අලියෙක් දෙන්න ඕනේ කියලා හිතුවලු. ඊළඟ දවසේ දැන් අන්දර යනවලු අලිය පිටේ. මිනිස්සු අහනවලු අම්මට කොහෙන්ද ගත්තේ කියලා අහනවලු. හරිද? ඊට පස්සේ අන්දරේ කියනවලු මේ රජතුමාගෙන් මං ඉල්ලුවා. ඉතින් මට හම්බුණා කියලා. හරිද? ඒකට තමයි කියන්නේ මේ මොකද ආවොත් අලියෙක් ගියොත් වචනයක් කියලා. හරිද? තේරෙනවද? yes. කවුරුත් ඉල්ලන්නේ නැති එක තමයි වෙලා තියෙන්නේ මෙච්චර කාලෙ. හරිද? ඉල්ලපු එකට දීලා. අවුල නැහැ. හරිද? ඒ වගේ තමයි GIT එක්සෑම් එක අර ආවොත් අලියෙක් නේ කියලා හිතාගෙන ගිහිල්ලා ලියන්න. නැති වුණොත් කවන්නේ නැහැ. හරි නිකාන්තර එක්සෑම් එක. හරිනේ. හරිනේ. හරි. මේ අනිත් එක මේ තව මාර මේ වාසි ගොඩක් තියෙනවා. මොනවද? ඔයාට A level exam එකට යන්න කලින් මාස 8කට විතර කලින් A level exam එකේ වටපිටාව අරට ගිහිල්ලා මූණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා ගිහිල්ලා GIT ලියනවා පිටිපස්සෙන් examiner බලන් ඉන්නවා. හරියට කොපි කරන්නත් බෑ. එහා පැත්තක පට්ට ඈත ඉන්නේ. දැන් ඔයා දන්නවා තව මාස 8කින් A level වලට කෙලවෙන්නේ මේ විදිහටම තමා කියලා. තේරෙනවද? අන්න ඒකට පෙර පුහුණුවක් ලබා ගන්න හොඳයි GIT exam එක. හරිද? තව එකක් ඔන්න. හරිද? තව ක්‍රයිටීරියා එකක්. හරිද? කොච්චර අපි එක්සෑම් තිබ්බට ක්ලාස් වල ළමයි ඇවිල්ලා ලිව්වට අර ගවර්න්මන්ට් එකෙන් පවත්වන එක්සෑම් එක තියෙන පීඩනය ඔලුවට දැනෙන්නේ නැහැ නේ එක්සෑම් වලින්. කොච්චර කිව්වත්. හරිද? නිකන් A level ලියනකොට තියෙනවනේ අර පොඩි පීඩනයක්. ඔයා ඒක ෆස්ට් අයි එක ලියලා තමයි සාමාන්‍යයෙන් තේරුම් ගන්න. අර අනුරාධ අහන්නේ ෆස්ට් අයි නේ දැක්කම කිව්ව හැක් කියලා අන්න මන් අර වීඩියෝ එකක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. හරිද? ඒක හින්දා GIT එක්සෑම් එක කලින් කියලා ලියන්න. හරිද? කලින් ලියන්න. හරි. හරි. ඒකෙන් වාසියක් වෙයි මං හිතනවා. done. ඊට පස්සේ කියලා වෙලාව 9:00යි 10:00ට විතර ඉවර කරමුද? මේ ටික හොඳයි කරපු එක. ඒ කියන්නේ ෂෝක් ටිකක් අද සෙට් උනේ.
හරි ඩන්